මොකද්ද මේ පටිපස්සද්ධි පහණං කියලා කියන්නේ? සෝවාන් මාර්ග ඥානෙන් කෙලෙස් ප්‍රහාණය වුණාම ඒ වෙලාවට වෙනත් කිසිම ක්ලේශයක් ආයෙ ඇති වෙන්නේ නැහැ. සෝවාන් මාර්ග ඥානෙන් කෙලෙස් ප්‍රහාණය වුණාම තමයි ඒ කෙලෙස් ආයෙ උපදින්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. නමුත් සෝවාන් මාර්ග සිත ඇති වෙන වෙලාවට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ කෙලෙස් 3යි. අපි ඒක මනාව ධර්ම ශ්‍රවණය කරන නිසා දන්නවා. මේ සෝවාන් මාර්ග සිත ඇති වෙන වෙලාවට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ සම්පූර්ණ කෙලෙස් 3ක් විතරයි. ඒ මොනවද කියන කාරණාව සඳහන් කළා. විතිකිච්ඡා, සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස. සංයෝජන 10ක් තියෙනව නැති කරන්න. සෝවාන් වහන්සේ නැති කරලා තියෙන්නේ සංයෝජන 3යි. ඒ සංයෝජන 3 තමයි විතිකිච්ඡා. විතිකිච්ඡාව කියන්නේ සැකයනේ. ඒතර මොන සැකය ගැනද මේ සඳහන් කරන්නේ? මේ සාමාන්‍ය එදිනෙදා අපිට නොයෙක් දේවල් පිළිබඳව ඇති වෙන සැකයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. බුද්ධ ආදී 8 තැන පිළිබඳව සැකය. බුදුරජාණන් වහන්සේ ගැන සැකයි නම් කවදාවත් මාර්ගඵලයකට යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එතනින් එහාට තියෙන කාරණා 7 පිළිබඳවම කතා කරන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ගැන සැකයි නම් කොහොමද මාර්ගඵලයකට යන්න බෑ. මොකද තිසරණයට එන්න බෑනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ගැන සැකය, ධර්ම රත්නය ගැන සැකය, ආර්ය මහා සංඝ රත්නය ගැන සැකය, මේ අතීත අනාගත භවයේ පිළිබඳව සැකය, ශික්ෂාපද පිළිබඳව සැකය, මේ ආදී සැකයන් වගේ පිළිබඳ කරුණු 8ක් සඳහන් කරනවා. ඒකයි බුද්ධ ආදී 8 තැන පිළිබඳව සැකය. ඒ සැකය නැති කරනවා කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ විතිකිච්ඡාව නැති කරනවා කියලා. එතකොට සෝවාන් වහන්සේට කවදාවත්ම තුනුරුවන් පිළිබඳව සැකයක් උපදින්නෙම නැහැ. ශ්‍රද්ධාව කවදාවත් උන්වහන්සේ ළඟ නැති වෙන්නේ නැහැ. ඊළඟට සක්කාය දිට්ඨිය. තමන් පිළිබඳව තියෙන හැඟීම. ඊළඟට සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සීල වෘත. වැරදි සීල වෘත ඕන තරම් අනුගමනය කරලා තියෙනවා නිවන් දකින්න. සක්කාය දිට්ඨිය තමන්ට තමන් පිළිබඳව තියෙන මානය. වැරදි සීල වෘත කියලා කියහම දැන් අතීතයේ අජ වෘත, ගෝ වෘත, සුනක වෘත, කුක්කුර වෘත, මේ වගේ වෘත සමාදන් වෙලා ඉඳලා තියෙනවනේ. එළුව වගේ හැසිරුණා. එතකොට මේ ගවයෝ වගේ හැසිරුණා. සුනකයෝ වගේ හැසිරුණා මිනිස්සු. කෑම කෑවි සුනකෙක් වගේ, නිදාගත්තු සුනකෙක් වගේ, ඇවිද්ද සුනකෙක් වගේ. ඇයි කයට දැඩි දුකක් දෙනවා? ඇයි මේ දුක් දෙන්නේ? කෙලෙස් ප්‍රහාණය කරන්න, පව් නැති කරන්න මේ අනන්ත දුකක් දුන්නා. මේ ඒක තමයි මේ සීලබ්බත පරාමාස, වැරදි සීල වෘත. නමුත් එහෙම වෘතයක් සමාදන් වෙලා හිටිය කියලා කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ කාලෙත් එහෙම නොයේක වැරදි මතිමතාන්තර ඕන තරම් මිනිස්සු අතර තියෙනවා. මේ වාගේ වෘත අනුගමනය කළේ නැති වුණාට වෙනත් නොයෙක් මතිමතාන්තර තියෙනවා. ඉතින් දැන් සමහර කට්ටිය කියනවා මේ නිවන් දකින්න කවදාවත් දන් දෙන්න ඕනේ නැහැ කියලා. සමහර අය කියනවා බණ අහන්න ඕනේ නැහැ කියලා. භාවනා කරාම විතරක් ඇති කියලා. හැබැයි අපි බුද්ධ ආගමේ මොකද්ද කියලා තියෙන්නේ? නිවන් දකින්න බලාපොරොත්තු වෙනවනම්, සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙනවනම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම බණ අහන්න ඕනේ කියලා. සෝතානුදත සූත්‍රයේ තමයි එහෙම පැහැදිලි කරන්නේ. සෝවාන් වෙන්න නම් බණ අහන්න ඕනේ. සමහරලාට මේ කාලේ අහන්න ලැබෙනවා භාවනා කරන කෙනෙක් බණ අහන්න ඕනේ නැහැ කියලා. නිවන් දකින්න බොහෝම කෙටි ක්‍රම හොයනවා. දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ නැහැ. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපිටකයෙන් ගෙනල්ලා පෙන්නලා තියෙන්නේ නිවනට යන කෙටිම පාර. මොකද භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත මුළු ධර්මස්කන්ධයම මේ ත්‍රිපිටකයේ නැහැ.
ඒකට නොයෙක් තැන්වල නොයෙක් හේතු තියෙනවා. ඒ මුළු ධර්මස්කන්ධයම ත්‍රිපිටකේ නැහැ කියලා. ඒ කියන්නේ වර්තමානයේ කවුරුවත් එහෙම නැත්නම් සංගීතීකාරක තෙරවරුන්වත් ත්‍රිපිටකයෙන් ඒ අනික් ධර්ම කොටස් අයින් කළාද? නෑ, උන්වහන්සේලා අයින් කළෙත් නෑ. ඒක භාග්‍යතුන් වහන්සේම තමයි අයින් කරන්නේ. දැන් සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා ටික ගෙනල්ලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවට පිළිගැන්වුවාම ඒ ධාතුන් වහන්සේලා ටික ශ්‍රී හස්තේ තියාගෙන භාග්‍යතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා ගාථා 500කින්. ඒ ගාථා 500 අපේ ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. නමුත් ගාථා 500කින් ගුණ වර්ණනා කළා කියලා විතරයි ලියලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ සමහර දහම් කරුණු භාග්‍යතුන් වහන්සේම තමයි මේ පිටකයෙන් අයින් කරන්නේ. මොකද ඒ අයින් කරලා අපට නිවනට උපයෝගී වෙන කොටස විතරයි භාග්‍යතුන් වහන්සේ මේ දීලා තියෙන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේමයි කරන්නේ. ඒ කියන්නේ ඒ තරමට මේක කෙටි කරලා අපිට ඍජුවම නිවනට යන්න ඕනේ පාර තමයි පෙන්නලා තියෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ කෙටි කිරීමට අමතරව වෙන මේ ලෝකේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මියෙකුට මාරයෙකුටවත් මේ දීලා තියෙන පිටකේ යලපිල්ලක්වත් අයින් කරන්න බෑ. මේක නිවනට යන කෙටිම පාර. හැබැයි මේ ලෝකේ වෙන කාටවත් මේක ඇතුලෙන් වෙනත් කෙටි පාරවල් නම් හොයන්න බෑ. එහෙම හොයන්න ගියොත් ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. කෙටිම පාර පෙන්නලා තියෙනවා. ඒතර අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා මේ ශාසනයේ. මොකද්ද මේ අනුපූර්ව ප්‍රතිපදාවක් කියලා කියන්නේ? මේ නිවන සොයාගෙන යන ගමනේ යා යුතු පිළිවෙලක් තියෙනවා. දැන් අපි හිතන්නකෝ දැන් අපි දරුවෙක් කල්පනා කරනවා ඉංජිනේරුවරයෙක් වෙනවා මම කියලා. එතකොට ඉංජිනේරුවරයෙක් බවට පත් වෙන්න එයා පුංචි අවදියේ ඉඳලා යා යුතු පිළිවෙලක් තියෙනවානේ. සාමාන්‍ය පෙළ විභාගයේ පාස් කරලා එතන ඉඳලා ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන කටයුතු කරලා එහෙමනේ ගමන යන්න ඕනේ. එහෙම නැතුව කෙලින්ම කෙනෙක් ගිහිල්ලා ඉංජිනේරු පීඨයට ඇතුල් වෙන තැනට වෙලා හිටියට කවදාවත් එයා ඇතුළට ගන්න නෑනේ. එයාට තියෙනවා මුල ඉඳලා එන්න ඕන ක්‍රමයක්. ඒ වගේ මේ ශාසනෙත් අනුපූර්ව ප්‍රතිපදාවක් පෙන්වුවා. දානය, සීලය, භාවනාව මේ ආදී කරුණු පිළිවෙලින් සම්පූර්ණ කරගෙන මෙන්න ඕනේ. ඉතින් කාටවත් දානිය අත්හැරලා මේ ගමන යන්න බෑ. නිවනට යන කෙනා ළඟ දානිය තිබිය යුතුමයි. මොකද මේ කෙලෙස් ප්‍රහාණය කරන්න යන ගමනක් නේ. එහෙනම් අත්හැරීම භාග්‍යතුන් වහන්සේ මනවින්ම සඳහන් කරපු තැනනේ දානය. ඉතින් කොහොමද ඒක අත්හැරලා අපි අත්හරින්නේ? ඉතින් ඒ හින්දා නමුත් මේ ශාසනය ඇතුලේ කෙටි ක්‍රම කාටවත් වෙන හොයන්න බෑ. භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ක්‍රමයෙන්ම තමයි ඒ ගමන යන්න ඕනේ. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික දක්වලා තමන්ගේ ජීවිත කාලය තුල මේ සංයෝජන තුන හැර, ඒ කියන්නේ සෝවාන් වහන්සේ සෝවාන් වෙනකොට නැති කරපු මේ සංයෝජන තුන හැර තවත් වෙනත් කෙලෙස් උන්වහන්සේගේ හිතේ ඇති වෙන්නේ නැහැ කියලා කොතනවත් කියලා නැහැ. සංයෝජන 10ක් තියෙනවානේ. නැත්තරම නැති කරන්නේ සංයෝජන 3යිනේ. ජීවිත කාලේ නොඑක් අවස්ථාවන් වල තමන් ප්‍රහීනේ නොකල සංයෝජන තමන්ගේ හිතේ උපදින්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් සඳහන් කරනවා ඵල සමාපත්තියක් හැටියට සෝවාන් ඵල සමාපත්තියට සමවැදුනහම එවන් වෙලාවටත් ඒ හිතේ ක්ලේශයක් ඇති වෙන්නේ නැහැ කියලා. සෝවාන් ඵල සමාපත්තියට සමවැදුනහම. අපි මුලින්ම කතා කරන්නේ සමාපatti සෝයෙන් වැඩ ඉන්න වෙලාවේ කුසල් සිත් මිතක් අකුසල් සිත් නැහැ කියලා. ඊළඟට සඳහන් කළා ඒ ප්‍රහාණයට පටික්පස්සද්ධි ප්‍රහාණයයි කියලා කියනවා.